අත්අඩංගුවට ගන්නා ලබන සංවිධානාත්මක අපරාධකරුවන් සහ අපරාධකාරයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ දේපල පිළිබඳවත් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙනවා. ඔබ දන්නවා 2021 වසරේ සිට 2024 වර්ෂය දක්වා සංවිධානාත්මක අපරාධකරුවන් සහ කාර්යයන්ගේ වත්කම් කෝටි 3902ක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ශ්‍රී ලංකා පොලිසිය අරගෙන තියෙනවා. ඒ වගේම 2025 වසරේදී වත්කම් ක්‍රියා විරහිත කිරීම සඳහා කෝටි 73ක් මේ වන විට රජය සතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරගෙන යනවා. මේ වටිනාකම් පිළිබඳ අපි පොඩි තක්සේරුවක් කළහොත් ප්‍රධාන පෙළේ මද්ද්‍රව්‍ය ජාරකවරුන් අතරින් රත්රන් පවුම් 354ක් මේ වන විට පොලිස් බහරයට අරගෙන තිනවා. ඒ වගේම වාහන 72ක්, නිවාස 35ක්, ඒ වගේම අක්කර 37ක භූමි ප්‍රමාණයක් වගේම මුදලින් රුපියල් 67 කෝටියක ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් නීති විරෝධී ලෙස අනීතික ලෙස උපයාගත් මුදල් රජය සතු කිරීම සඳහා අවශ්‍ය පියවර මේ අවස්ථාවේදී